ඔයා ආදරය කරන කෙනා. එහෙම නැත්නම් වෙනත් විදිහකට කිව්වොත් මේ වෙලාවේ ඔයාගේ ජීවිතේට වැඩිපුරම දැනෙන කෙනා, වැඩිපුරම මතක් වෙන කෙනා ඔයා ගැන මොනවද හිතන්නේ? ඉතින් මේක තමයි අද වීඩියෝෙන් කතා කරන්නේ. සියලු දෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නත් මගේ channel එකට. කොහොමද ඔයාලට? වෙනදාගේම හැමදෙනාම ගොඩක් හොඳින් සතුටෙන් පරිස්සමෙන් ඇති කියලා හිතනවා. ඉතින් කලින්ත් මම මේ වගේ වීඩියෝ එකක් අරන් ආලා තිනවා. ඉතින් ගොඩ දෙනෙක් බලලා තිබ්බා මේ වීඩියෝ එක. හොඳ කමෙන්ට් තිබ්බා. ඒ වගේම ගොඩ දෙනෙක් නැවත වාරයක් ඉල්ලලා තිබ්බා ඒ වගේම වීඩියෝ එකක් අරන් ඉන්න කියලා. වර්තමාන තත්ත්වය ගැන මේ ප්‍රසන්න සිටුේෂන් එකේදී තමන් ආදරය කරන කෙනා එහෙම නැත්නම් මේ වෙලාවේ වැඩිපුරම වටින කෙනා ජීවිතේට එයා මොනවද ඔයා ගැන හිතන්නේ කියන එක ගැන වීඩියෝ එකක් අරන් ඉන්න කියලා තිබ්බ කොට දෙනෙක්. ඉතින් ඒ වෙනුවෙන්ම තමයි ඔයාලට මේ වීඩියෝ එක අරන් ආවේ. පික් කාඩ් රීඩින් එකක් විදිහට. ඉතින් පික් කාඩ් රීඩින් එක කියලා කියන්නේ මම ඔයාලට ඉමේජස් දෙකක් දෙනවා. එහෙම නැත්නම් ෆයිල්ස් දෙකක් දෙනවා. මේ ෆයිල්ස් දෙකෙන් ඔයාගේ හිත කැමති වෙන ෆයිල් එක එහෙම නැත්නම් ඉමේජ් එක ඔයා තෝරගන්න ඕනේ. තෝරගන්න ඉමේජ් එකට අනුව තමයි ඔයාලට රීඩින් එක ලැබෙන්නේ. ඉතින් සමහරකට මේ කෙනා ඔයාගේ පරණ සම්බන්ධතාවයේ හිටපු කෙනා වෙන්න පුළුවන්. ඔයාගේ ex boyfriend girlfriend වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ex wife ex husband වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වෙද්දි ඔයා ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ crush එක වෙන්න පුළුවන්. ඔයාගේ ආදර සම්බන්ධතාවයේ ඉන්න ඔයාගේ partner වෙන්න පුළුවන්. ඔයාගේ wife වෙන්න පුළුවන්. ඔයාගේ husband වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට වෙනත් විදිහේ සම්බන්ධතාවයක් තියෙනවා. ඒ කෙනාගෙන වෙන්න පුළුවන් මේ වෙද්දි කියන්නේ සමහරකට මේ වෙද්දි සම්බන්ධතාවයක් තිබිලා no contact situation එකක ඉන්නවා නම් එයා ගැන වෙන්න පුළුවන් අද වීඩියෝ එකෙන් කියන්නේ. ඉතින් ඔයා මේ වෙලාවේ ආදරය කරන කෙනා ඔයා ගැන මොනවද හිතන්නේ කියලා අද වීඩියෝ එකෙන් අපි බලමු. වීඩියෝ ඉවරකම මාත් එක්ක රෙදිලයින් එක මතක් කරනවා. ඒකෙන් තමයි මේ ඔයාලට ලබා දෙන්නේ පොදු රීඩින් එකක්. ජෙනරල් රීඩින් එකක්. මේට අමතරව ඔයාලට පුළුවන් ඔයාලගේ පෞද්ගලික ප්‍රශ්න ගැන මගෙන් පර්සනල් රීඩින් එකක් ලබා ගන්න. ඉතින් ඒ සඳහා කරනවා මේ පේන නම්බරේ WhatsApp message එකක් දාන එක විතරයි. message එකක් දාලා ඔයාලට පුළුවන් වෙලාවක් වෙන් කරගන්න ඔයාගේ හිතේ තියෙන ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ලබා ගන්න. ඉතින් ආදරය ගැන වෙන්න පුළුවන්, විවාහය ගැන, රැකියාව ගැන, අනාගතය ගැන, ඒ වගේම ඔයාලට සමහරක් විට කාටවත් කියාගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සඳහා වුණත් ඔයාලට මගෙන් රීඩින් එකක් අරගන්න පුළුවන්. පර්සනල් රීඩින් එකක්. ඉතින් ඒ සඳහා ඔය නම්බරේ message එකක් දාන්න කියලා මතවාරයක් මතක් කරනවා. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැති වීඩියෝ එකට යමු. වීඩියෝ දාන්න කලින් මතක් කරනවා මගේ channel එක මේ විදිහට subscribe නොකරපු කෙනෙක් නම් channel එක subscribe කරගෙනම දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා. හරි. දැන් ඔයාලට පේනවා මෙතන images දෙකක් තියෙනවා. මේ images දෙකෙන් ඔයාගේ හිත වඩාත්ම කැමති image එක ඔයා තෝරගන්න ඕනේ. ඉතින් එහෙම තෝරගෙන එක නම් එක ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. පළයා time stamp දාලා තියෙනවා. තෝරගත්ත නම් එකට අනුව ඔයාලට පුළුවන් ගිහිල්ලා ඔයාගේ reading එක ලබා ගන්න. හරි. ඔයා select කරගත්ත file number 1 නම් මේ reading එක ඔයාලට. ඉතින් අපි බලමු මේ වෙලාවේ ඔයා ආදරය කරන කෙනා ඔයා ගැන මොන වගේ දෙයක්ද හිතන්නේ? ඔයාව කොහොමද එයා දකින්නේ? ඒ වගේම ඔයාට කියන්න මොකක් හරි දෙයක් එයාගේ හිතේ තියෙනවා නම් ඒ දේ මොකක්ද? ඉතින් මේ හැම දෙයක් ගැනම අද වීඩියෝ එකෙන් අපි බලමු. හරි. ඔතන ඔයාලට මුලින්ම කියන්න තියෙන්නේ මේ වෙලාවේ ඔයා ආදරය කරන කෙනා ඔයාගේ පෙනුමට කැමතියි. අපි හැමෝටම හිතේ රූපයක් තියෙන කවදා හරි දවසක අපි සම්බන්ධයක් ඇති කරගන්නවා නම් සම්බන්ධයක් ඇති කරගන්නේ මේ වගේ පෙනුම තියෙන කෙනෙක් එක්ක. මේ වගේ ඉන්න ඕනේ. මේ වගේ කොණ්ඩේ තියෙන්න ඕනේ. මේ වගේ සමහරකට කලර් එක මේ වගේ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඇස් දෙක මේ වගේ තියෙන්න ඕනේ. ඉතින් අපි හැමෝටම මම හිතනවා හිතේ ප්‍රතිරූපයක් තියෙනවා. පෙනුමක් තියෙනවා. මේ වගේ පෙනුම තියෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගන්න තිබ්බොත් වඩාත් හොඳයි කියලා. ඉතින් ඔයා මේ වෙලාවේ ආදරය කරන කෙනා ඇත්තටම ඔයාගේ පෙනුමට ගොඩක් කැමතියි කෙනෙක් වුණා රීඩින් එකෙන් මුලින්ම කියනවා. ඉතින් ඔයා වැරදිලාවත් ඔයාගේ ක්‍රෂ් එක ගැන නම් හිතුවේ මේ වෙලාවේ. අහම්බෙන් හරි ඔයාගේ ක්‍රෂ් එක ගැන නම් හිතුවේ. ඔන්න එයා ඔයාගේ පෙනුමට ගොඩක් කැමතියි කියන එක රීඩින් එකෙන් කියනවා. සමහරකට ඔයා කතා බහ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ ක්‍රෂ් එකෙන් නැත්තම් ක්ලාස් එකේදී ඔෆිස් එකේදී දකින්න කෙනෙක් වෙන්න පුළුවන්. කොහොම හරි ඔන්න ඔයාගේ ලුක් එකට එයා ගොඩක් කැමතියි කියන එක රීඩින් එකෙන් මුලින්ම කියනවා. ඒ වගේම ඔයාගේ ex boyfriend ගැන හරි ex girlfriend ගැන නම් හරි හිතියොත් ඔන්න එයාට ඔයාව ගොඩක් මතක් වෙනවා. ඔයාගේ පෙනුම ගැන ඔයත් එක්ක හිටපු විදිය ඔයත් එක්ක කතා කරපු විදිය විශේෂයෙන්ම ඔයාව නිතරම එයාගේ හිතේ ඇඳෙනවා. චිත්‍රයක් වගේ ඇඳෙනවා කියන එක රීඩින් එකෙන් කියනවා. ඔයාගේ පෙනුමට එයා ගොඩක් කැමතියි. කලින් බොහෝ දුරට ඔයාට ඒක ගැන කියන්නේ නැති එයා. ඒ වගේම තමයි මේ විදිහ සම්බන්ධතාවයක් තියෙනවා නම් ඔයාට ඔයා ආදරය කරන කෙනා ගැන නම් ඔයා ඉතින් සමහරකට ඔයාගේ පෙනුමට එයා එක එක දේවල් කියනවා වෙන්න පුළුවන්. සමහරකට ඔයාගේ හිතේ දෙන දේවල් කියන වෙන්න පුළුවන් විහිළුවට. නමුත් ඇත්තටම එයාගේ පෙනුමට ගොඩක් කැමතියි කියන එක තමයි රීඩින් එකෙන් කියන්නේ. ඒ වගේම තමයි අර
සමහරක් වෙලාවට අපේ ජීවිතේ තියෙන ප්‍රශ්න නැති වෙන්න, ප්‍රශ්න ඉවර වෙන්න කෙනෙක්ව දැක්කහම ඇති. ඒ කියන්නේ සමහරවිට අපි ගොඩාක් ලොකු අවුලක ඉන්න, ඔළුවේ ගොඩක් ලොකු බලක් තියෙනවා. ඔළුවේ ගොඩක් ලොකු අවුලක් තියෙනවා. මානසික නිදහස සමහරකට අපේ ජීවිතේ නැති වෙලා මොන හරි තියෙන ප්‍රශ්න හින්දා. ඉතින් රීඩින් එකෙන් කියනවා ඔය ආදරය කරන කෙනා ඔයාව දැක්කට පස්සේ එයාගේ හිතේ තියෙන ප්‍රශ්න ගොඩක් දුරට අඩු වෙනවා. ඔයා දිහා බලන් හිටියාම ඔයාව දැක්කට පස්සේ ඔයාව මීට් වුණාට පස්සේ එයාගේ හිතේ තියෙන ප්‍රශ්න ගොඩක් දුරට අඩු වෙනවා කියන එක රීඩින් එකෙන් කියනවා. එයාගේ හිතේ තියෙන ප්‍රශ්න සමහරකට ගොඩක් ලොකු ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒවා කාලාන්තරයක් තිස්සේ තිබ්බ ප්‍රශ්න වෙන්න පුළුවන්. නමුත් ඔයාව දැක්කහම ඒවා ඒ වෙලාවේ නැති වුණත් සමහරට එයා ඒ දේවල් පොඩ්ඩක් පැත්තකට දාලා ඔයා ගැන හිතනවා, ඔයා දිහා බලන් ඉන්න කියන එක රීඩින් එකෙන් කියනවා. ඔයාගේ පෙනුම ඇත්තටම එයාගේ හිතේ තියෙන ප්‍රශ්නයක් වුණත් නැති කරන්න පුළුවන් තරම් ප්‍රියමනාප පෙනුමක් කියන එක ඔන්න රීඩින් එකෙන් කියනවා. ඒ වගේම තමයි එයා ඔයා ගැන හිතන්නේ පොඩි ළමෙක් ගැන හිතනවා වගේ. මේ ඔයාගේ එක්ස් වුණත්, ඔයාගේ හස්බන්ඩ් වුණත්, ඔයාගේ වයිෆ් වුණත්, එහෙම නැත්නම් ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් වුණත්, ක්‍රෂ් එක වුණත් එයා ඔයාව දකින්නේ පොඩි ළමෙක් දිහා කෙනෙක් බලනවා වගේ. ඔයාව යාට පේන්නේ හරියටම පොඩි ළමෙක් වගේ. සමහරවිට ඔයා වයසින් ගොඩක් ලොකු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔයාගේ හැසිරීම, ඔයා කතා බහ කරන විදිහ, ඒ වගේම ඔයා ආස දේවල් මේ හැම දෙයක් දිහාම එයා බලන් ඉන්නේ හරියට නිකන් පොඩි ළමෙක් දිහා බලන් ඉන්නවා වගේ. ඉතින් ඒ ගැන රීඩින් එකෙන් ඔන්න කියනවා කාඩ් එකෙන්, ද සන් කාඩ් එකෙන් කියනවා එයා ඇත්තටම දකින්න ඔයාව මෙන්න මේ වගේ පොඩි ළමෙක් වගේ තමයි දකින්නේ ඔයාව. ඉතින් බොහෝ දුරට එයාලත් එක්ක සම්බන්ධතාවයක් පවත්වාගෙන යන කෙනෙක් නම් මේ වෙද්දි ඔයාට එයාගෙන් ගොඩක් වෙලාවට ලැබෙන්නේ අම්මා කෙනකින් පොඩි ළමෙක්ට ලැබෙන ආදරය, සෙනෙහස රැකවරණය වෙන්න පුළුවන්. මේ වෙලාව හොඳට හිතලා කල්පනා කරලා බලන්න. එයා ඔයාව ගොඩක් වෙලාවට දකින්නේ ඒ විදිහට නෙමෙයිද කියලා. ඉතින් මම හිතනවා මේ වෙලාවේ ඔයාට සම්බන්ධතාවයක් තියෙනවා නම් ඔයා හිතුවේ ඔයා ආදරය කරන කෙනා ගැන නම් ඔයාට ලැබිලා තියෙන හරිම කෙනා. එහෙම නැත්නම් ඔයාට ලැබිලා තියෙන හරිම ආදරය කියලා මම හිතනවා මේ වෙලාවේ. මොකද අම්මා කෙනෙක් තමන්ගේ ළමෙක්ව බලා ගන්නවා වගේ ඔයාව කෙනෙක් බලා ගන්නවා නම් ඇත්තටම මේ ආදරය ගොඩක් වටිනා ආදරයක්. අනිවාර්යෙන් කෙනෙකුගේ ජීවිතේට ලැබෙන්න ඕනේ මේ වගේ ආදරයක් කියලා මම හිතනවා. ඉතින් ඔයාගේ එක්ස් ගැන නම් හිතුවේ ඒ ගැන මට කනගාටුයි ඇත්තටම. මොකද ඔයාලට නැති වෙලා තියෙන ගොඩක් හොඳ ආදරයක් කියන එක තමයි රීඩින් එකෙන් කියන්නේ. මම ඔයාලට කියන්නේ. නමුත් මේ වීඩියෝ එක බලන්නේ ඔයා ක්‍රෂ් එක ගැන හිතේ තියාගෙන නම් ඔන්න ඔයාට ඉස්සරහට ලැබෙන්න තියෙන ගොඩක් හොඳ ආදරයක්. අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න try කරන්න. ඔයාට අවස්ථාවක් තියෙනවා. ඒ ගැන රීඩින් එකෙන් කියනවා. මම ඒක ඉස්සරහට කියන්නම්. ඔයාට ඉදිරියට එයත් සමග සම්බන්ධතාවයක් ඇති කරගන්න, පවත්වා ගන්න අවස්ථාවක් තියෙන හින්දා උත්සාහ කරන්න අතරින්න එපා. සමහරක් විට ඔයාලට හිතෙන්න පුළුවන් මේ වැඩේ හරියන්නේ නැහැ, දැන් කාලයක් තිස්සේ try කරනවා නමුත් එයාගෙන් කිසි ප්‍රතිචාරයක් නැහැ කියලා. නමුත් දිගටම මේ වැඩේ කරගෙන යන්න අනිවාර්යයෙන්ම සම්බන්ධතාවයක් ඇති කරගන්න අවස්ථාව තියෙනවා ඉදිරියට කියලා රීඩින් එකෙන් කියනවා. ඒ වගේම තමයි රීඩින් එකෙන් කියනවා එයා මේ වෙලාව ගාගෙන හිතන තවත් දෙයක් තමයි ඔයා ටිකක් গুপ্ত කෙනෙක්. ඒ කියන්නේ ඔයා දේවල් එකපාරට ප්‍රකාශ කරන්නේ නැහැ. හිතේ තියෙන දේවල් එකපාරට එළියට දෙන්නේ නැහැ. හිතේ තියෙන දේවල් හිර කරගෙන ඉඳලා ඒක සමහරකට අහම්බෙන් එළියට එන අවස්ථා තියෙන්න පුළුවන් ඔයාගෙන්. ඒ කියන්නේ ඔයා කියන දේවල් වලින් ඔයාගේ හැසිරීම. නමුත් ගොඩක් වෙලාවට ඔයා දේවල් පිටතට පෙන්වනවට වැඩිය හිතේ ඇතුලේ තියන් ඉන්න දේවල් වැඩි මේ වෙලාවේ. ඉතින් එයා ඒ ගැන දකිනවා සහ එයා හිතනවා ඒ ගැන. විශේෂයෙන් මේ වෙද්දි සම්බන්ධතාවයක් තියෙන කෙනෙක් නම් ඒ වගේම තමයි ඔයා මේ විවාහ වෙලා ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයාගේ හස්බන්ඩ්, ඔයාගේ වයිෆ් නැත්නම් ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ්, ගර්ල්ෆ්‍රෙන්ඩ් හිතනවා ඔයා ගොඩක් දේවල් හිතේ තියන් ඉන්නවා. සමහරක රහස් තියන් ඉන්නවා වෙන්න පුළුවන් කියලා එයා හිතනවා. ඉතින් සමහරක් වෙලාවට ඔයා එක දිගට මේ විදියට නිහඬ වෙද්දි දේවල් ප්‍රකාශ කරන්නේ නැතුව ඉතියා ටිකක් බයත් හිතනවා ඔයා ගැන. ඔයා මොන වගේ දෙයක් හංගනවද දැන් එයාට කියලා හිතනවා සමහරක් වෙලාවට. ඒ අරුණට පස්සේ ඔයාට গুপ্ত කෙනෙක් ඇතුළට හැරුණු චරිතයක්, විවෘතම චරිතයක් නෙමෙයි, ටිකක් ඇතුළට හැරුණු චරිතයක් කියලා හිතනවා. ඉතින් ඒ ගැන ත්‍රිවිධයෙන් කියනවා. විශේෂයෙන්ම තවත් දෙයක් කියන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මේ ටිකක් පරිගන්න જાතිය කෙනෙක් කියලාත් එයා හිතනවා. ඒ කියන්නේ ඔයාට කවුරු හරි හිතට දෙන දෙයක් කිව්වොත්, ඔයාට දුක හිතන දෙයක් වුණොත් කාගෙන් හරි, ඒ කියන්නේ ඔයාට කවුරු හරි වැරද්දක් කරලා ඔයාට ඒකෙන් දුක හිතුනොත්, ඔයාට වැරද්දක් කරොත්, ඔයාගේ හිතට ඉද්දුවොත්, ඒ වගේම තමයි ඔයා නොකරපු වැරද්දකට ඔයාට බැන්නොත් කවුරු හරි, මේ දේවල් ඔයා හිතේ තියාගෙන ඉඳලා පස්සේ රිටර්න් එක දෙන જાතිය කෙනෙක් කියලාත් ඔයා ආදරය කරන කෙනා ඔයාව දකිනවා. ඒ වගේම තමයි ඔයත් එක්ක ලේසි වෙන්නේ නැහැ කියලා එයා දන්නවා. කියන්නේ ඔයත් එක්ක හොර වැඩ කරන්න බෑ. ඔයත් එක්ක වංචාවක් කරන්න බෑ. ඔයා ටිකක් ඒ කියන්නේ ඔයාට බුද්ධිමත් කෙනෙක්, අර ඔයාව ලේසියෙන් රවට්ටන්න පුළුවන් කෙනෙක් නෙමෙයි කියලා ආදරය කරන කෙනා. එහෙම නැත්නම් ඔයාගේ ක්‍රෂ් එක, ඔයාගේ එක්ස් බොයිෆ්‍රෙන්ඩ්, එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් මේ වෙලාවේ ඔයා හිතපු කෙනා
ඔයා ගැන හිතනවා. ඉතින් මේ විදිහේ සම්බන්ධතාවයක් තියෙන කෙනෙක් නම් ඔන්න එයා නිතරම පරිස්සම් වෙනවා කියන එක රින්ගෙන් කියනවා. එයා දෙයක් කරද්දී, එයා කල්පනා කරද්දී, එයා දෙයක් හිතද්දී, ඒ වගේම එයා කෙනෙක් කතා බහ කරද්දී, එයා තීරණයක් ගනිද්දී, විශේෂයෙන් එයා යාළුවෙක් විදිහට විරුද්ධ පාර්ශවයේ යාළුකමක් ඇති කරගනිද්දී, ඒ කියන්නේ ගර්ල් කෙනෙක් නම් බොයි කෙනෙක් එක්ක යාළුකමක් ඇති කරගනිද්දී, බොයි කෙනෙක් නම් ගර්ල් කෙනෙක් එක්ක යාළුකමක් ඇති කරගනිද්දී, එයා අනිවාර්යෙන්ම කතා කරන වචනෙන් පවා පරිස්සම් වෙන්න උත්සාහ කරනවා. මොකද එයා දන්නවා එයාත් එක්ක ලේසි නෑ. ඔයා හැමතිස්සෙම විමසිල්ලෙන් ඉන්නේ කියලා. ඉතින් මෙන්න මේ හේතුවින්ද එයා වැරදි කරන්න බයයි. එයා වෙනත් සම්බන්ධතාවලට යන්න බයයි. එයා කතා කරද්දී උනත් වචනවල උනත් පරිස්සම් වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි රීඩින් එකෙන් කියනවා මේ විදිහ විවාහ වෙලා නැති කෙනෙක් නම් ඔයා විවාහ වෙලා නැති කෙනෙක් නම් එයා ඇත්තටම කැමති ඔයත් එක්ක විවාහ වෙන්න. ඔයා විවාහ කරගන්න තිබ්බනම් හොඳයි කියන මානසිකත්වය ඉන්නවා මේ වෙලාවේ. සම්බන්ධතාවයක් තියෙනවා. එයා කැමති මේ සම්බන්ධතාවයේ ඉදිරියට යන්න. ඔයාව විවාහ කරගන්න. ඔයාව එයාගේ කරගන්න එයා ගොඩක් කැමති කියන එක රීඩින් එකෙන් කියනවා. ඒ කියන්නේ මේ වෙද්දී ආදරය කරන කෙනෙක් නම් ඔන්න ඔයාගේ පාර්ට්නර් කැමති මේ සම්බන්ධතාවයේ ගොඩක් ඉදිරියට ගෙනියන්න. මේ සම්බන්ධතාවය මගින් නවතිනවට එයා කැමති නැහැ. මේදී සමහරවිට නෝ කන්ටැක්ට් සිටුේෂන් එකක ඔයා හිටියත් ඔන්න ඔයාගේ පාර්ට්නර් කලින් හිටපු පාර්ට්නර් ඔයාගෙන හිතන ඔයාව මතක් වෙනවා මිස් වෙනවා. එයා කැමතියි ඔයත් එක්ක ඉදිරියට යන්න. තවමත් අවස්ථාවක් තියෙනවා ඔයාට එයාත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්න. එහෙනම් නෝ කන්ටැක්ට් සිටුේෂන් එකක ඉන්න කෙනෙක් නම් මම හිතනවා ටිකක් බලාපොරොත්තු දල්වා ගත්තොත් හොඳයි. එහෙම නැත්නම් බලාපොරොත්තුවක් තියාගත්තොත් හොඳයි. ඔයාගේ නෝ කන්ටැක්ට් සිටුේෂන් එකේ ඉන්න ඔයාගේ පාර්ට්නර්ත් එක්ක ඉදිරියට අවස්ථාවක් තියෙන්න පුළුවන්. නැවතවරක් සම්බන්ධතාවය ඇති කරගන්න. මොකද එයා ඔයා ගැන හිතනවා තාම ඔයත් එක්ක ඉදිරි අනාගතයේදී එකට ජීවත් වෙන එක ගැන එයා හිතනවා. ඔයාගේ ක්‍රෂ් එක ගැන නම් ඔයා හිතුවේ ඔන්න මම හිතනවා එයාට ඔයා ගැන පැහැදීමක් තියෙනවා. ඔයා වගේ කෙනෙක් එක්ක ඉස්සරහට යන්න තිබ්බනම් හොඳයි. ඔයා වගේ කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්න තිබ්බනම් හොඳයි. ඔයා වගේ කෙනෙක් එක්ක විවාහ වෙන්න තිබ්බනම් හොඳයි කියලා ඔයාගේ ක්‍රෂ් එක මේ වෙලාවේ ඔයා ගැන බොහෝ දුරට හිතනවා කියන එක රීඩින් එකෙන් කියනවා. ඒ ගැනත් රීඩින් එකෙන් පැහැදිලි කරලා කියනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාගෙන දකින්න තව විදිහක් තියෙනවා. ඒ කියන්නේ ඔයා ලේසියකට දෙයක් අතරින්න જાතියේ කෙනෙක් නෙමෙයි කියලා එයා දන්නවා. ඒ කියන්නේ සමහර කට්ටිය ඉන්නවනේ වැඩක් බාගෙට කරගෙන ගිහිල්ලා මගින් නවත්තනවා. උනන්දුවක් නැහැ දේවල්වලට දියුණු වෙන්න උනන්දුවක් නැහැ. විශේෂයෙන්ම මේ වීඩියෝ එක බලනවා බොයි කෙනෙක් නම් ඔයාගේ ධෛර්යය ගැන, ඔයාගේ හැකියාව ගැන, ඒ වගේම ඔයාගේ නොපසුබසින උත්සාහය ගැන එයා දැනුවත්. එයා දකින ඔයාව දෙයක් කරගන්න පුළුවන් જાතියේ කෙනෙක්. වගකීමක් ගන්න පුළුවන් જાතියේ කෙනෙක්. ජීවිතේ ඉස්සරහට යන උනන්දුවක් දක්වන කෙනෙක් කියන එක එයා ඔයාගෙන් දකිනවා. ඔයා ගර්ල් කෙනෙක් වුණත් ඔන්න ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් එහෙම නැත්නම් ඔයාගේ ක්‍රෂ් එක වෙන්න පුළුවන්. ඔයාගේ හස්බන්ඩ් වෙන්න පුළුවන්. ඔයා උත්සාහවන්තව ජීවිතේ ඉදිරියට යන්න කැමති කෙනෙක් කියන එක එයා දකිනවා මේ වෙලාවේ. ඒ වගේම තමයි ඔයා දේවල් බැලන්ස් කරන්න පුළුවන් කෙනෙක් කියලා ඔන්න එයා දකිනවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න පුළුවන් කෙනෙක්. කෙනෙක්ගේ හිත රිද්දවන්නේ නැතුව ප්‍රශ්නයක් ඉවර කරගන්න පුළුවන් කෙනෙක්. දෙන්නෙක් අතර තියෙන ප්‍රශ්නයක් සමතයකට ලක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සමතයකට පත් කරන්න පුළුවන් කෙනෙක් ඔයා. ඒ වගේ අර දේවල් බැලන්ස් කරන්න පුළුවන් කෙනෙක් කියන එක ඔයාගේ පාර්ට්නර් එහෙම නැත්නම් ඔයාගේ හස්බන්ඩ් වෙන්න පුළුවන්, ඔයාගේ වයිෆ් වෙන්න පුළුවන්, ඔයාගේ ක්‍රෂ් එක වෙන්න පුළුවන්. ඔයාව දකිනවා. ඉතින් නැවත වරක් එකෙන් කියන්නේ ඔයාව වගකීමක් ගන්න පුළුවන් කෙනෙක් විදිහට තමයි ඔයාව දකින්නේ. දීර්ඝකාලීන සම්බන්ධතාවයක් ඔයත් එක්ක පවත්වාගෙන යන්න පුළුවන් කියලා එයා හිතනවා. ඉතින් මේක ප්ලස් පොයින්ට් එකක්. මොකද එයාට ඔයාගෙන විශ්වාසයක් තියෙනවා මේ වෙලාවේ. ඒ වගේම තමයි ඔයා ගොඩක් ආදරණීය කෙනෙක් විදිහට තමයි එයා දකින්නේ ඔයාව. ඒ වගේම සපෝටිව් කෙනෙක්. එයා හිතනවා ඉදිරියටත් එයා ඔයාත් එක්ක ආදරණීයව කටයුතු කරයි. ඒ වගේම එයාගේ පැත්තෙන් ඔයාට ජීවිතේ ඉස්සරහට යන සපෝට් එක හම්බෙයි කියන එක. ඉතින් මේ වීඩියෝ එක බැලුවා ඔය ක්‍රෂ් එක ගැන නම් ඔන්න ඔයාගේ ක්‍රෂ් එකට තියෙන ඔයාගෙන ගොඩක් හොඳ ප්‍රතිරූපයක්. ඔයාගේ පෙනුම ගැන හොඳ අදහසක් තියෙන ඔයාට. ඒ වගේම එයා කැමති ඔයාගේ පෙනුමට. ඔයාගේ ගතිගුණ ගැන එයාට හොඳ පැහැදීමක් තියෙනවා. මේ විදිහ පොඩ්ඩක් හරි කතා බහ කරන කෙනෙක් නම් ඔයාගේ ක්‍රෂ් එක ඔයත් එක්ක නැත්නම් අයි කන්ටැක්ට් තියන් ඉන්න කෙනෙක් නම් ඔන්න එයා ඔයාගෙන හිතලා තියෙනවා. එයා ඔයාගෙන හොයලා තියෙනවා. එයා ඔයාව අධ්‍යයනය කරලා තියෙනවා. ඔයාගෙන හොඳ ප්‍රතිරූපයක් තමයි තියෙන්නේ. මේ වෙද්දි සමහරක් විට ඔයා වැඩි අතහැරලා දාලා තිබ්බත් තව පාරක් try කරන්න බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් ඔයාට. ඔයාගේ ක්‍රෂ් එක ගැන මේ වීඩියෝ එක බැලුවා ඔයාගේ ක්‍රෂ් එක ගැන අනිවාර්යෙන්ම ඔයාට අවස්ථාවක් තියෙන විදිහට සම්බන්ධතාවයක් ඇති කරගන්න යත් එක්ක. ඒ වගේම තමයි ඔයා මේ වීඩියෝ එක බැලුවේ ඔයාගේ ex girlfriend නැත්නම් ex boyfriend ගැන හිතේ තියාගෙන නම් ඔයාට කියන්න තියෙන්නේ
ඇත්තට මෙයාට ඔයාව ගොඩක් මතක් වෙනවා. සමහරක් විට එයා හිතනවා එයාගේ ජීවිතේට හම්බෙච්ච හොඳම හමුවීම ඔයා කියලා. මොකක් හරි හේතුවක් හින්දා මේ විදිහ සම්බන්ධ නැවතිලා ඇති. සමහරට එයාට වෙන ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් මේ විදිහ ඉන්න පුළුවන්. එයාට වෙන සම්බන්ධතාවයක් තියෙනවා. නමුත් එයා හිතනවා, එයා දකිනවා එයාගේ ජීවිතේට හම්බෙච්ච හොඳම පාර්ට්නර්, හොඳම කෙනා ඔයා කියන එක. ඉතින් සමස්තයක් වශයෙන් ගත්තොත් මේ විදිහ ඔයා හිතුවාගේ ක්‍රෂ් එක ගැන වුණත්, ආදරය කරන කෙනා ගැන වුණත්, ඔයාගේ එක්ස් බොයිෆ්‍රෙන්ඩ් එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන වුණත් එයාට ඔයා ගැන තියෙන ගොඩක් හොඳ ප්‍රතිරූපයක්. සමහරක් වෙලාවට ඔයා ගැන හිතනවා, ඔයා දේවල් හංගනවා, එහෙම නැත්නම් ඔයාට ටිකක් ඕවර් තින්කින්, ඒ වගේම ඔයා මේ දේවල් හිතේ තියන් ඉන්නවා, ඒ විදිහට ප්‍රකාශ කරන්නේ නැහැ, ඊට දෙන්නේ නැහැ. මෙන්න මේ වගේ දේවල් ඔයා ගැන හිතුවත් සමස්තයක් වශයෙන් ගත්තොත් ගොඩක් හොඳ ප්‍රතිරූපයක්. නැත්නම් ගොඩක් හොඳ විදිහට තමයි ඔයා ගැන හිතන්නේ. ඔයා ගැන හොඳ පැහැදීමක් තියෙනවා මේ වෙද්දී ඔයා ආදරය කරන කෙනාට. ඉතින් මේ වගේ දේවල් කීපයක් තමයි අද වීඩියෝෙන් ඔයාලට කියන්න තියෙන්නේ. ඔයා ආදරය කරන කෙනා ගැන. හරි. ඔයා සෙලෙක්ට් කරගත්ත ෆයිල් නම්බර් 2 නම් මේ රීඩින් එක ඔයාලට. ඉතින් අපි බලමු ඔයා ආදරය කරන කෙනා ඔයා ගැන මොනවද හිතන්නේ. සමහරවිට ඔයා හිතුවා ක්‍රෂ් එක ගැන වෙන්න පුළුවන්. මේ දුවා සම්බන්ධතාවයක් තියෙනවා නම් ඔයා ආදරය කරන කෙනා ගැන වෙන්න පුළුවන්. ඔයාගේ හස්බන්ඩ් ගැන, වයිෆ් ගැන, එක්ස් බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන. එහෙම නැත්නම් මේ විදිහ නෝ කන්ටැක්ට් සිටුේෂන් එකක ඉන්නවා නම් එයා ගැන වෙන්න පුළුවන්. ඔයා හිතුවේ කොහොම වුණත් අපි බලමු එයා මේ වෙලාවේ ඔයාගේ මොනවද හිතන්නේ කියලා. හරි. ඔන්න ඉතින් ඔයාලට මුලින්ම කියන්න තියෙන්නේ ඔයා ආදරය කරන කෙනා මේ වෙලාව ඔයා ගැන හිතන්නේ. ඔයා ගැන හිතන ප්‍රධානම දෙයක් තමයි ඔයා ජීවිතේ ගොඩක් විඳින්න කැමති කෙනෙක්, නිදහසට ගොඩක් ආස කෙනෙක්, නිදහසේ ඉන්න ගොඩක් කැමති කෙනෙක් කියන එක එයා ඔයාගෙන් දකිනවා. විශේෂයෙන්ම ජීවිතේ විඳින්න කැමති කෙනෙක් එයා දකිනවා. සමහරවිට ඔයා ඒක ඕනකට වැඩි කියන එකත් එයා හිතනවා. සමහරවිට එයා මේ විදියට ඔයාගෙන හිතුවා එයා ඔයාට නීති දාලා තියෙන වෙන්න පුළුවන් මේ වෙද්දි. ඔයා ආදරය කරන කෙනා ගැන නම් ඔයා හිතිය, ඔයාගේ හස්බන්ඩ් ගැන නම්, වයිෆ් ගැන නම් ඔන්න එයාට ටිකක් නීති දාලා තියෙන වෙන්න පුළුවන්. දේවල් වල නිදහසේ කරන්න දෙන්නේ නැති වෙන්න පුළුවන්. ප්‍රශ්න ඇති කරන වෙන්න පුළුවන්. වට නමුත් එයාව දකින්නේ නිදහසේ කුරුල්ලෙක් වගේ ජීවත් වෙන්න කැමති, ජීවිතය එන්ජොයි කරන්න කැමති, ජීවිතේ විඳින්න කැමති කෙනෙක් විදිහට තමයි එයා ඔයාගෙන මුලින්ම දකින්නේ. ඒ වගේම තමයි එයා ඔයාගේ විදිහට කැමති. සමහරක් වෙලාවට ඔයාට බයිනෝ වෙන්න පුළුවන්. ඔයාට සැර කරන වෙන්න පුළුවන්. මේ දේවල් කරන්න එපා, හිතුවක්කාර වෙන්න එපා, මේ විදිහට හැසිරෙන්න එපා. ඒ වගේ එයාට බයිනෝ වෙනකොට නමුත් එයා ඔයාගේ විදිහට කැමති. ඒක ඔයාට කියන්නේ නැහැ ගොඩක් වෙලාවට. නමුත් එයා ඔයාගේ විදිහට ගොඩක් කැමති කියන එක රීඩින් එකෙන් කියනවා. ඒ වගේම තමයි ඔයාගේ ක්‍රෂ් එක ගැන නම් ඔයා හිතුවේ මේ වීඩියෝ එකේ බැලුව ඔයාගේ ක්‍රෂ් එකම හිතේ තියාගෙන නම් ඔන්න එයා ඔයාගේ හැසිරීමට ගොඩක් කැමති. එයා ඔයා ජීවත් වෙන විදිහට, ඔයා කතා කරන විදිහට, ඔයා නිදහසේ ඉන්න විදිහට එයා ගොඩක් කැමති කියන එක රීඩින් එකෙන් කියනවා. ඒ වගේම තමයි ඔයාගේ එක්ස් බොයිෆ්‍රෙන්ඩ් එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන නම් මේ වීඩියෝ එක ඔයා බැලුවේ ඔන්න එයා පසුතැවෙනවා. ඔයාට නිදහසේ ඉන්න දුන්නේ නැති එකට, එයා නීති දාපු එකට, එයා ඔයාට කරදර කරපු එකට, ඔයාට ඔයාගේ ආස දේවල් කරන්න දුන්නේ නැති එකට එයා පසුතැවෙනවා කියන එක රීඩින් එකෙන් කියනවා ප්‍රසන්ට් සිටුේෂන් එකේදී. ඉතින් මුලින්ම කියන්න තියෙන්නේ ඒ ගැන ඔයා නිදහසේ ඉන්න කෙනෙක් කැමති කෙනෙක් කියන එක ගැන එයා දන්නවා. ඒ වගේම තමයි ඔයා අනවශ්‍ය විදිහට බලාපොරොත්තු තියාගන්නවා කියලා එයා හිතනවා ජීවිතය ගැන. ඒ කියන්නේ ඔයාට තියෙන පොඩි බලාපොරොත්තු නෙමෙයි, ඔයාට තියෙන පොඩි දේවල් නෙමෙයි. ඔයාට තියෙන ලොකු බලාපොරොත්තු, ලොකු හීන තියෙන. ඉතින් එයා දක්නවා සමහරක් වෙලාවට මේ ලොකු හීන, ලොකු බලාපොරොත්තු ඒවා හැබෑ කරගන්න බැරි තරම් දුරක තියෙන. අනවශ්‍ය විදිහට ඔයා බලාපොරොත්තු තියාගන්නවා ජීවිතේ. සමහරක් වෙලාවට මේ වීඩියෝ එක බලලා ආදරය කරන කෙනා ගැන හරි වගේ ඔයා මැරි කරලා ඉන්න හස්බන්ඩ් ගැන හරි වයිෆ් ගැන හරි නම් එයාට අවවාද කරනවා වෙනකොට ඔච්චර ලොකු හීන තියාගන්න එපා. ඔයා සැබෑවුන් නැති වුණාට පස්සේ ඔයාට දුක හිතෙනවානේ කියලා වගේ ඔයාට ඇඩ්වයිස් කරනවා වෙන්න පුළුවන්. එයා දකින්නේ ගොඩක් වෙලාවට ඔයා සිහින ලෝකවල ජීවත් වෙන කෙනෙක් විදිහට. හැබෑ කරගන්න බැරි හීනවල ජීවත් වෙන කෙනෙක් විදිහට තමයි එයාව දකින්නේ. ඔයාගේ ක්‍රෂ් එක උනත් ඔයාගේ ටිකක් දන්න කෙනෙක් නම් එයා හිතනවා ඔයා හැබෑ කරගන්න බැරි හීනවල ජීවත් වෙන කෙනෙක් කියලා. ඒ වගේම තමයි ඔයා සමහරක් වෙලාවට අනවශ්‍ය දේවල් ගැන කල්පනා කරනවා කියන එක එයා හිතනවා. ඕවර් තින්කින්, ගොඩක් ඕවර් තින්කින්. සාමාන්‍ය විදිහට නෙමෙයි, ගොඩක් ඕවර් තින්කින්. අනවශ්‍ය දේවල් ගැන කල්පනා කරනවා. සමහරකට ඔයා එක ලොකුට පිටතට පෙන්නන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් එයා ඔයා තුලින් දකින්න එක ගොඩක් ඕවර් තින්කින්. දේවල් ගැන අනවශ්‍ය විදිහට කල්පනා කරනවා, හිතනවා. සමහරක් වෙලාවට
ගොඩාක් ලොකු බැරෑරුම් දේවල්ට ඔයා හොඳට මුහුණ දෙනවා, සාමාන්‍ය විදිහට මුහුණ දෙනවා. නමුත් හරිම පොඩි දේවල් ගැන සමහරක් වෙලාවට ඔයා මාර විදිහට අනවශ්‍ය විදිහට හිතනවා. සමහරවිට අපි හිතමු ඔයා දාන ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් එහෙම නැත්නම් ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් දාන ඉමෝජියක් ගැන, දාන මැසේජ් එකක් ගැන, සමහරක් වෙලාවට මැසේජ් එක පොඩි වැරද්දක් ගැන. මෙන්න මේ දේවල් ගැන සමහරට ඔයා අනවශ්‍ය විදිහට හිතනවා කියන එක දකිනවා. ඒ කියන්නේ ඔයා සම්පූර්ණයෙන්ම දේවල් හිතන්නේ වෙනස්ම විදිහකට කියන එක දකිනවා. අනවශ්‍ය විදිහට දේවල් ගැන වද වෙනවා කියන එකත් එයා දකිනවා. ඒ වගේම තමයි ඔයා ආශ්‍රය කරන කට්ටිය ගැන එයාට පැහැදීමක් නැහැ. ඔයාගේ යාළුවෝ ගැන වෙන්න පුළුවන්, නැත්නම් ඔයාගේ නෑදෑයෝ ගැන වෙන්න පුළුවන්, ඔයාගේ වටපිටාවේ ඉන්න කට්ටිය ගැන වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කට්ටිය ගැන එයාට ඇත්තටම පැහැදීමක් නැහැ ලොකුවට. එයා හිතනවා ඔයා රැවටෙන්න පුළුවන්. ඔයාගේ යාළුවෝ කියලා හිතන් ඉන්න කට්ටියගෙන් ඔයා රැවටෙන්න පුළුවන්, ඔයා යූස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි එයාට අවවාද කරනවා වෙන්න පුළුවන් මේ දේවල් ගැන. තමයි ඔයාත් එක්ක රණ්ඩු වෙනවා වෙන්න පුළුවන්. මේ කට්ටිය ආශ්‍රය කරන්න එපා, මේ කට්ටියත් එක්ක කතා කරන්න එපා, මේ කට්ටිය හොඳ අය නෙමෙයි, නරක කට්ටිය. ඉතින් මේ වගේ විශේෂයෙන්ම ආශ්‍රය කරන කට්ටිය ගැන එයාට පැහැදීමක් ඇත්තෙම නැහැ. ඒ වගේම තමයි මේ ඔයා වීඩියෝ එක බැලුවා අය ක්‍රෂ් එක ගැන හිතේ තියාගෙන නම් එයාට ඔයාලට ලොකු විශ්වාසයක් නැහැ. ඔයාගේ විදිහට කැමති, ඔයාට කැමති ඔයාගේ විදිහට කැමති, නමුත් ඔයාලට ගොඩක් ලොකු විශ්වාසයක් එයාට නැහැ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා බොයි කෙනෙක් නම් ඔන්න ගැටලුවක් නැහැ. මොකද ගර්ල්ස්ලා සාමාන්‍යයෙන් එහෙම ලේසියෙන් විශ්වාස කරන්නේ නැහැ බොයි කෙනෙක්ව. සම්බන්ධය පටන් ගන්න කලින් ඔයාට පුළුවන් ඔයාගේ විශ්වාසය earn කරගන්න, ඔයාගේ විශ්වාසය හදා ගන්න ඔයාට පුළුවන්. ඒ වෙනුවෙන් දේවල් කරන්න පුළුවන්. ඔයා ගර්ල් කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයා අනවශ්‍ය විදිහට පිරිමි ළමයිත් එක්ක කතා කරනවා නම්, මැසේජ් කරනවා නම්, නිතරම මේ කට්ටියත් එක්ක ඉන්නවනම් චුට්ටක් ඒක අඩු කරගන්න. මොකද ඔයාගේ ක්‍රෂ් එකට එහෙම ලොකු විශ්වාසයක් ඔයාගෙන නැහැ ප්‍රසන්න සිටුේෂන් එකේදී. ඒ වගේම තමයි ඔයාගේ හස්බන්ඩ් ගැන හරි වයිෆ් ගැන හරි නම් බැලුවොත් ඔන්න ඉතින් ඔයාගේ නෑදෑයෝ ගැන එහෙම ලොකු පැහැදීමක් නැහැ කියන එක තමයි රීඩින් එකෙන් කියන්නේ. තමයි පවුලේ කට්ටියම වෙන්න පුළුවන් ඔයාගේ මේ කට්ටිය ගැන ලොකු පැහැදීමක් එයාට මේ වෙලාවේ නැහැ. ඒ වගේම තමයි මම මුලින්ම ඔයාලට කිව්වා ඔයා ලොකුට දේවල් ගැන බලාපොරොත්තු තියාගන්නවා කියන එක දකිනවා කියලා. ඒ වගේම තමයි ඔයා මේ බලාපොරොත්තු කඩ වුණාට පස්සේ ඒ වගේ අනවශ්‍ය විදිහට බද වෙනවා කියන එකත් එයා ඔන්න දකිනවා කියන එක රීඩින් එකෙන් කියනවා. ඒ වගේම තමයි මේ විදි සම්බන්ධතාවයක් ඔයාට තියෙනවා නම් ඔයා බැලුවා ආදරය කරන කෙනා ගැන නම් ඔන්න එයා හිතනවා සමහරක් වෙලාවට ඔයාගේ එක්ස් බොයිෆ්‍රෙන්ඩ් ගැන, එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන හිතනවා අනවශ්‍ය විදිහට. සමහරවිට ඔයාත් එක්ක කතා කරන වෙන්න පුළුවන්. මතක් වෙන වෙලාවට එයාට කියන වෙන්න පුළුවන්. ඔයාගේ එක්ස් බොයිෆ්‍රෙන්ඩ් එහෙම නැත්නම් එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් එක හිටපු විදිය ගැන, එයාත් එක්ක ජීවිතේ සිද්ධ වෙච්ච දේවල් ගැන නිකන් ඔයා සාමාන්‍ය යාළුවෙක් එක්ක කතා කරනවා වගේ ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් එක කතා කරන වෙන්න පුළුවන්. නමුත් ඒක එයාට හිතට පොඩි අවුලක් කියන එකත් ඔන්නවා මතක තියාගන්න ඕනේ. ඔයාගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන, එක්ස් බොයිෆ්‍රෙන්ඩ් ගැන එයාත් එක්ක වැඩි කතා කරන්න යන්න එපා. එහෙම කතා කරන්න අවශ්‍යතාවයක් තිබ්බා. එම අවශ්‍යතාවයක් මතුවන දැනකුණත් ඒ දේ මගේ අරලා ඉන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි රීඩින් එකෙන් කියනවා එයා කැමති විශේෂයෙන්ම මේ වෙද්දි ඔයා ආදරය කරන කෙනා ගැන නම් බැලුවේ. එයා කැමති ඔයත් එක්ක විවාහ වෙන්න, එහෙම නැත්නම් ජීවිත ඉදිරියට යන්න, සම්බන්ධතාව විස්තීර වෙනවට එයා කැමති. ඒ වගේම ඔය දෙන්නගෙම කියලා ගයක් හදාගන්න එක ගැන එයා හිතනවා. ඒ කියන්නේ මේ නිගසක් හදාගන්න එක ඇවිල්ලා එයාගේ හීනයක් නෙමෙයි, මේ දෙන්නත් එක්කම ජීවිතේ ජීවත් වෙන්න ඕනේ. ඒ ජීවත් වෙන එකට අලුත්ම අපේම කියලා නිවසක් හදාගන්න ඕනේ කෙනෙක් එයාගේ හිතේ ලොකුවටම තියෙනවා. ඒක ඔයාගෙන හිතද්දී ඔයාගෙන කල්පනා කරද්දී විතරම එයාගේ ඔළුවට එන දෙයක්. ඔයත් එක්ක ලස්සනට ජීවත් වෙන ලස්සන ගෙදරක් නිවසක් හදාගන්න තිබ්බනම් හොඳයි කෙනෙක් එයා හිතනවා. ඒ වගේම විවාහයත් ඒක හොඳ විදිහට සිද්ධ වෙන්න ඕනේ කෙනෙක් එයා හිතනවා. ඉතින් ඔයාගේ ක්‍රෂ් එක ගැන නම් ඔයා මේ වීඩියෝ එක බැලුවොත් ඔන්න එයාට යම් ආකාරයක අදහසක් තියෙනවා. සම්බන්ධයක් ඇති වුණොත් ඔයත් එක්ක ඒක ඉදිරියට පවත්වාගෙන යන්න, ස්ථිර කරගන්න, විවාහය දක්වා යන්න, තමන්ගේම කියලා නිවසක් හදාගෙන ජීවිතය ඉස්සරහට යන්න. ඔයා බැලුවා ඔයාගේ එක්ස් බොයිෆ්‍රෙන්ඩ් ගැන, නැත්නම් එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන නම් ඔන්න එයා වද වෙනවා ඒ ගැන. හොඳට ජීවත් වෙන්න පුළුවන් අවස්ථාවක් තිබ්බ ඔයත් එක්ක. නමුත් දැන් මේ අවස්ථාව ගිලිහිලා. කියන එක ගැන එයා වද වෙනවා, දුක් වෙනවා කියන එකත් රීඩින් එකෙන් කියනවා. සමහරක් වෙලට අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඔයාට තාමත් හිතෙනවා නම් ඔයාගේ එක්ස් බොයිෆ්‍රෙන්ඩ් වල එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක සම්බන්ධයක් ඇති කරගන්න තිබ්බනම් හොඳයි කියන එක. ඔන්න මම හිතනවා ඔයාට යම් අවස්ථාවක් තියෙනවා. නැවත ඔයාලා කතා කරන්න උත්සාහ කරන්න try කරන්න. සමහරවිට ඔයාගේ එක්ස් බොයිෆ්‍රෙන්ඩ් එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන් මේ විදිහේ සම්බන්ධය නවත්තලා ඔයා බ්ලොක් කරලා දාලා ඉන්න. නමුත් මම හිතනවා try එකක් දෙන්න. නැවත ඔයාලට සමහරක් වෙලට අවස්ථාවක් තියෙන්න පුළුවන්. මොකද ඔයා ගැන හිතන්නේ මේ විදිහට, ඔයා ගැන පසුතැවෙනවා, ඔයත් එක්ක ජීවත් වෙන්න තිබ්බා කියලා හිතන හොඳ විදිහට. ඉතින් මේ හින්දා
ඔයාලට යම් අවස්ථාවක් තියෙන්න පුළුවන් නැවත වරක් සම්බන්ධයක් ඇති කරගන්න. ඒ වගේම මේ විදිහට no contact situation එකක ඉන්න කෙනෙක් වුණත් ඔයා try කරලා බලන්න නැවත වරක් සම්බන්ධයක් ඇති කරගන්න අවස්ථාවක් බොහෝ දුරට තියෙන්න පුළුවන් ඔයා ආදරය කරන කෙනත් එක්ක. ඒ වගේම අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ යම් අවස්ථාවල එයාට ඔයාගෙන තියෙන විශ්වාසය අඩු වෙන්න පුළුවන්. අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් කලබල වෙන්න එපා. මේ කලබල වෙලා රණ්ඩු වෙලා ප්‍රශ්න ඉස්සරහට ගන්න එපා. විසඳගන්න උත්සාහ කරන්න එපා. මේ විශ්වාසය අඩු වැඩි වුණාට එයාගේ හිතේ ඔයාගෙන ලොකු ආදරයක් තියෙනවා, කැමැත්තක් තියෙනවා. විශේෂයෙන් මේ විදිහේ සම්බන්ධතාවයක් තියෙන කෙනෙක් නම්. එයා සමහරක් වෙලාවට ඔයාව යම් දේවල්ට පොඩ්ඩක් සැක කරන්න, පොඩ්ඩක් විශ්වාසය එහෙම වෙන්න පුළුවන්. සමහරකට ඔයා මේ වෙද්දි කිසිම වැරද්දක් කරමු නැති කෙනෙක් වෙන්න පුළුවන්, වචනකින්වත් වැරද්දක් නොකරපු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මෙයාට මෙහෙම හිතෙන්නේ, සැකයක් හිතෙන්නේ, විශ්වාසයෙන් පොඩ්ඩක් එහෙම වෙන්නේ ඔයාගෙන තියෙන ලොකු ආදරයෙන් හින්දා කියලාත් ඔයා මතක තියාගන්න. මොකද ගොඩක් ආදරය කරන කට්ටිය අකමැති තමන් ආදරය කරන කෙනාව නැති කරගන්න. ඒ හින්දා පුළුවන් තරම් උත්සාහ කරන්න මේ ඔයා ආදරය කරන කෙනා ඔයාගෙන යම් අවස්ථාවල සැක කරොත් පොඩි සැක කිරීම සිද්ධ වුණොත් ඒ දේවල්වලට රණ්ඩු වෙන්න යන්න එපා. ප්‍රශ්න ඇති කරගන්න යන්න එපා. මොකද ඔයාත් එක්ක තියෙන සම්බන්ධතාවය නැති වෙයි කියලා බයටයි ආයි දේවල් ගොඩක් කරන්නේ. ඉතින් ඒ වගේ තමයි ඔයා දේවල් හංගන්න එපා. යාගේ හැමදේම යත් එක්ක ෂෙයා කරගන්න. ඔයා වැරද්දක් කරත් කමක් නැහැ. යාට ඒ දේවල් කියන්න. ඔයාගේ තියෙන වැරද්දක් වුණත් කමක් නැහැ. ඒ දේවල් කියන්න. පොඩි දෙයක්වත් හංගන්න එපා කියන එක මතක් කරනවා. ඒක විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ. මේ විදිහට ක්‍රෂ් එකක් ඉන්නවනම් එයාත් එක්ක සම්බන්ධයක් ඇති වෙන කාලෙක ඔයා පොඩිම දෙයක්වත් එයාගෙන් හංගන්න එපා. එයා හරි කැමති වැරද්දක් වුණත් කමක් නැහැ. ඒක එයාට එක්ස්ප්ලেইন කරලා කියනවාට, එයාගෙන් සමාව ගන්නවාට එයා අනිවාර්යයෙන්ම ගොඩක් අන්ඩර්ස්ටෑන්ඩින් තියෙන කෙනෙක්. බොයි කෙනෙක් වුණත් ගර්ල් කෙනෙක් වුණත් ගොඩක් තේරුම් ගැනීමේ ශක්තිය තියෙන කෙනෙක්. ඉතින් ඔයාගේ වැරද්දක් වුණත් මම හිතනවා ඉතින් එයාට තේරුම් ගන්න පුළුවන් කියලා. වැරද්දක් වුණත් ඔයා ඉතින් එයාට කිව්වොත් එයා තුළ තියෙන විශ්වාසය තව තවත් වැඩි වෙන එක තමයි වෙන්නේ ඔයාගෙන. ඒ හින්දා මම හිතන කිසිම දෙයක් හංගන්න නැතුව එයාත් එක්ක හැමදේම ෂෙයා කරගන්න කියලා. ඉතින් ඔයා ආදරය කරන කෙනාගෙන මේ වගේ දේවල් කිහිපයක් තමයි කියන්න තියෙන්නේ. මීට අමතරව ඔයාලට පුළුවන් ඔයාලගේ පෞද්ගලික ප්‍රශ්න ගැන මගෙන් පර්සනල් රීඩින් එකක් ලබා ගන්න. ඉතින් ඒ සඳහා ඔය පේන නම්බර් WhatsApp message එකක් දාන්න කියලා මතක් කරනවා. දැන් අද රීඩින් එකට අමතරව තවත් දේවල් ඔයාලට දැනගන්න පුළුවන් ඔයා ආදරය කරන කෙනා ගැන. ඉතින් message එකක් දාලා ඔයාලට පුළුවන් වෙලාවක් වෙන් කරගන්න. ඒක නැවත වරක් මතක් කරනවා. ඒ වගේම channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් නැවත වරක් මේ වගේ අලුත් වීඩියෝ එකක් අපි හමුවට එනකම් ඔයාලා හැමදෙනාටම සෝදායි සතියක් ප්‍රාර්ථනා කරනවා.